හෙලෝ යාළුවනේ කොහොමද ඔයාලට සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube නාලිකාවට. මම අද අරගෙන ආවේ හරිම විශේෂ මලක්. මේක නම් දැක්කහම ඕගොල්ලන්ට හැඟෙයි මෙච්චර ලස්සන මානෙල් වර්ග තියනවද කියලා. මේ වර්ගයේ නම තමයි ගැලැක්සි. මානෙල් වර්ග හැම එකකින්ම වෙන් වෙලා බලනකොටම ලස්සනටම පේන හයිලයිට් වෙලා පේන මලක් තමයි මේක. මුලින්ම බලනකොට ඕගොල්ලන්ට පෙනෙයි ඩීප් පර්පල් කලර් එකක්. ඒත් මේක සාමාන්‍ය පර්පල් එකක් නෙමෙයි. හරිම රිච් රෝයල් දැස් අල්ලන වයලට් ෂේඩ් එකක්. මල් මැද පුංචි යෙලෝ සන් එකක් වගේ සෙන්ටර් එකක් තියෙනවා. ඒකෙන් ගැලැක්සි ලුක් එක පර්ෆෙක්ට් වෙනවා. පේනවා නේද මලේ තියෙන පෙති ගණන් කරලා ඉවර කරන්න බෑ. ගොඩක්ම ලස්සනයි මේ මල. මේ මල හොඳට පිපෙන්නේ හිරු එළිය වැඩියෙන් ලැබුණාම තමයි. ඕගොල්ලන්ට හොඳට ලස්සන පෙනුමට ලස්සනටම පිපිච්ච මලක් බලා ගන්න නම් ගොඩක් හිරු එළිය ලැබිලා තියෙන්න ඕනේ මේ මල් ගසට. දවස පුරාම හිරු එළිය ලැබෙනවා නම් පෙතිවල ඩීප් කලර් එකක් බලා ගන්න පුළුවන්. තද දම් පාටට හොඳට මල පිපිලා තියෙනවා. වතුර හොඳට පිරිසිදු වෙන්න ඕනේ. අනිවාර්යෙන්ම යාළුවනේ අපි මානෙල් පැලයක් පැල කරනවා නම් එතන මානෙල් පැලේ තියෙන වතුර අනිවාර්යයෙන්ම පිරිසිදු වෙන්න ඕනේ. සතියකට පාරක්වත් අපි ඒ වතුර වෙනස් කරලා ඉවත් කරලා ආයිත් දානවා නම් ඒ මල් පැලේට පොහොර වගේම තමයි වතුරෙනුත් මේ මල් වර්ගය හොඳට හරියනවා. වතුර හොඳට පිරිසිදුවට තියෙනවා නම් පැලෙත් හොඳට හරියනවා. සිමෙන්ති පොන්ඩ් වල ප්ලාස්ටික් පොන්ඩ් වල මේ වර්ගය හොඳට හරියනවා. සාමාන්‍යයෙන් ලොකු ඉඩක් යන්නේ නැහැ මේ වර්ගයටත්. පොඩි ඉඩක උනත් හදන්න පුළුවන්. තද අවුවයි ඉර එළියයි හොඳට ලැබෙනවා නම් හොඳට මේගොල්ලෝ හැමදාම මල් දෙනවා. මේක හැමදාම පිපෙන මල් වර්ගයක්. ඒ නිසා එකක් පර වෙන්න එකක් මල් එනවා. හොඳට හිරු එළියයි පොහොරයි වැටෙනවා නම් මල් දෙක තුනක් වුණත් එකම පැලයකින් ගන්න පුළුවන්. එතකොට ගොඩක් ලස්සනයි. හිර එළිය තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. අපි මේවට පොහොර දානවා නම් පොහොර වලට අපි එකතු කරන්න ඕනේ ඔස්මොකොට් බැලන්ස් එක. මම එහෙම කියන්නේ ඔස්මොකොට් බැලන්ස් එකෙන් පැලේ හරියන්නත් මල් එන්නත් දෙකටම තමයි ඔස්මොකොට් බැලන්ස් තියෙන්නේ. ඒක දැම්මහම අනිවාර්යයෙන්ම පැලෙත් හරියනවා මලුත් එනවා. ඒ වගේම තමයි ඕගොල්ලෝ පැලයක් අරගත්තොත් වෙනම කඩේකින් ඕගොල්ලෝ හොඳට කොම්පෝස්ට් පොහොර වගේ කළු පාටට හුරු පස තැනකින් අරගෙන හොඳට ඒකේ ගල් බොරළු ඉවත් කරලා පොට් එකටම දාගන්න. පස් ටික දාලා හොඳට තද අවුව වැටෙන තැනකින් පොට් එක තියලා මේ පැලය හිටව ගන්න. හොඳ පිරිසිදු වතුර දාන්න. දැම්මහම ඕගොල්ලන්ට මේ හොඳ පැලයක් බෝ කරගන්න පුළුවන්. හොඳට මල් හම්බෙයි. එතකොට ඕගොල්ලෝ පැලේ පැල කරන්න කලින් ඒ පස් වලටම අපි හදාගත්ත පස් වලටම අර මම කියපු ඔස්මොකොට් බැලන්ස් පොහොර එක කලවම් කරන්න. සාමාන්‍යයෙන් ගොඩක් නෙමෙයි චුට්ටක් කලවම් කරලා පැලේට මුලට ඈත් වෙන්න තියලා මේ පැලේ පැල කරගන්න. එතකොට හොඳට පැලයක් අපිට බෝ කරගන්න පුළුවන්. ඒ වගේම තමයි යාළුවනේ වර්ගය බෝවන්නේ අලෙන්. සීඩ් වලින්ද මේ වර්ගය බෝ වෙනවා. අලෙන් බෝ වෙනවා කියන්නේ අපි මේ වගේ මල් පැලයක් පැල කරලා ටික දවසක් යනකොට මල් පැලේ යටින් හොඳට අලයක් වගේ හැදෙනවා. මල් පැලේට හානියක් නොවෙන්න අලේ අපි වෙනම කඩාගෙන වෙනම තැනකින් පැල කරගත්තොත් අපිට ගොඩක් ලොකු පැල ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. ඒවත් වෙනම හිටව ගත්තොත් අපිට තව පැල ගොඩක් බෝ කරගන්න පුළුවන්. ඕගොල්ලන්ට සොයන් රැකියාවක් වගේ කරනවා නම් ඕගොල්ලන්ට ඒ ක්‍රමය හොඳටම සාර්ථකයි. ඒ වගේම තමයි සීඩ් වලින් පැල බෝ වෙනවා කියලා එක කියලා දෙන්නම්. මේ වගේ මලක් හොඳටම පිපිලා දවස් 3ක් එක දිගට පිපෙනවා. පිපුණාට පස්සේ ඒක වැටුණාට බිමට පර වෙලා වැටෙනවා. වැටුණාම ඒක වැටෙන්නේ වතුරටනේ. ඉතින් ඒ වතුරෙන් ටික දවසක් යනකොට පරාගණය වෙච්ච මලක්නේ. ඉතින් මේක පොඩ ගෙඩියක් වගේ හැදිලා ඒ ගෙඩිය පුපුරලා ඒ ඇට ටික හැම තැනම විසිරුනහම ඒකෙන් පැල බෝ වෙනවා. අපි ඒවා චුට්ටක් උඩට එනකන් ඉන්න ඕන ටික දවසක්.
මුළු පෝච්චිය වටේම මේකේ ගොඩාක් පැල මේ ප්‍රමාණයක් බිහි වෙනවා. ඒ හැම එකක්ම හැම තැන්වලින්ම අපි වෙන වෙනම පොට් වලට දාලා පැල කරගත්තොත් අපිට පැල බෝ කරගන්න පුළුවන්. ඒකත් අපිට හොඳ ක්‍රමයක්. ඕගොල්ලොත් ඒ වගේ දෙයක් උත්සාහ කරලා බලන්න පැල වෙනවද කියලා. ඒ වගේම තමයි මේවා බෝ කරගන්නකොට ගොඩක් බෝ වෙනවා. පැල විශාල ප්‍රමාණයක් අපිට හම්බෙනවා. ඒ වගේම තමයි මේ මල් වර්ගයේ කොළයත් ගොඩක් ලස්සනයි. ඒක හයිබ්‍රිඩ් කොළයක්. වෙන මානෙල් වර්ගවල වගේ නෙමෙයි. කොළ පාට එකක් නෙමෙයි තියෙන්නේ. මේක නිකන් තද රතු පාටට හුරු හයිබ්‍රිඩ් කොළයක් මේක. ඒ කොළෙත් ගොඩක් ලස්සනයි. යාළුවනේ ඒ වගේම තමයි අපි ගාව තවත් මේ වගේ වර්ග හැම වර්ගයකින්ම වගේ තියෙනවා. ඕනු නෙළුම් මානෙල් හැම ප්‍රභේදයක්ම අපි ගාව තියෙනවා. අලුතෙන් ආපු වර්ග සහ පරණ වර්ග හැම වර්ගයක්ම අපි අරගෙන එන්නම් ඕගොල්ලොත් එක්ක බෙදා ගන්න. ඕගොල්ලෝ දැකලා නැති වර්ගත් ඇති. ඉස්සරහට තවත් අලුත් මානෙල් වර්ගයකින් අපි හමු වෙමු. මේ වීඩියෝ එක ඕගොල්ලන්ට හොඳයි නම් ලයික් එකක් දාලා අපේ channel එක subscribe කරන්න. අපිත් එක්කම දිගටම රැඳී සිටියොත් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ වගේ ලස්සන මානෙල් වර්ග ගොඩක්. අපි දිගටම ඕගොල්ලන්ට මේ වගේ වර්ග අරගෙන එන්නම්. දිගටම අපිත් සමග රැඳී සිටින්න.